දැන් මම කියන මේ බුදුහාමුදුරුවන්ගේ ගුණාංගවල කොටස සම්පූර්ණ වෙන්නේ අර කියන අපි හිතමු දැන් බුදුහාමුදුරුවන්ගේ තියෙනවා ගුණයක් සුගත බුදු ගුණය කියලා. දැන් මේ බුදුහාමුදුරුවෝ සුගතෝ කියන බුදු ගුණයෙන් කියවෙනවා බින් බලාගෙන තමයි ඇවිදින්නේ. ඒ කියන්නේ ප්‍රිය ගමන් ප්‍රිය වචන ප්‍රිය ගමන් ඇති හේත් තමයි බුදුහාමුදුරුවෝ සුගත කියලා හඳුන්වන්නේ. එතකොට උන්වහන්සේගේ ප්‍රිය ගමන් කියලා අපි තේරුම් ගන්නේ මොකක්ද? ප්‍රිය ගමන් කියලා. දැන් ප්‍රිය ගමන් කියලා කෙනෙක්ට හිතන්න පුළුවන් බිම් බලාගෙන යන එක තමයි ප්‍රිය ගමන කියලා. බිම් බලාගෙන අඩියෙන් අඩිය හිතලා මතලා තියලා බිම තියලා යන ප්‍රිය ගමන වෙන්න පුළුවන්. එතකොට තව කෙනෙකුට ප්‍රිය ගමන තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි මේ ගිරිලු. ඒ ප්‍රිය ගමන සමහර වෙලාවට බුදුහාමුදුරුවෝ ඒ ප්‍රිය ගමන යන්නේ සෝපාකව බේරගන්න. තව කෙනෙක්ව මරණයටපත් වෙන අවස්ථාවෙන් ගලව ගන්න යන ගමන තමයි ප්‍රිය ගමන. ප්‍රිය ගමන් කියන්නේ ඒවට. හොඳ ගමන් යහපත් ගමන් තමයි යන්නේ. කවදාවත් මිනිස්සෙක් මරණ අදහසකින් ගමනක් ගියේ නැහැ. තව මිනිස්සෙක්ව හානියටපත් කරන්න, රවට්ටන්න, බොරු කියලා මංමුලා කරන්න බුදුහාමුදුරුවෝ ගමනක් ගියේ නැහැ. ගමනක් ගියා නම් ගියේ ඒ මිනිස්යාව තියෙන දුකින් ගලවාගෙන මුදවාගෙන ඒ ජීවිතේ යථාර්ථය කරා ඒ මිනිස්යාව ගොඩ දාන්න තමයි බුදුහාමුදුරුවෝ ගමනයි. ඔන්න ඕකට තමයි බුදුහාමුදුරුවෝගේ ප්‍රිය ගමන අපි තේරුම් ගන්න ඕන ওই විදිහට.